මන්ට එන මේ වෙනකොට එන ප්‍රශ්නේ ඔයාලා හිතන්න මේ එන්නේ ඔල්ලු කට්ට කඩාගෙන යන්න බෝලයක් කියලා. ඕකට හොඳට බැට් කළොත්, ඕකට හොඳ පහරක් ගැහුවොත් බය වෙන්න දෙයක් නැහැ. මම මෙහෙම බෝල් වලටක් ගහලා තියෙනවා කියලා හිතට හයි එනවා. ලොකුම ප්‍රශ්නේට මුහුණ දෙන්න පුරුදු වෙන්න දැන් තියෙන එකට. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ලොකුම ප්‍රශ්නේ. ඒකට බැට් කරන්න. ඒකට ඔරොත්තු දෙන්න. ඒකට ඔරොත්තු දුන්නොත් ඊළඟ එකට පුළුවන්මයි. ඉතින් ඒ නිසා එන ප්‍රශ්න වලට මුහුණ දීම තමයි ඔරොත්තු දෙන හිත. ප්‍රශ්න කියනවා කාටවත් එනවා. ප්‍රශ්න කියනවා කාටවත් එනවා. ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ. පැවිදි වුණත් එනවා, ගිහි ජීවිතෙත් එනවා. එක එක රූපමවාගෙන ඉන්නේ මේ ප්‍රශ්න. ඔරොත්තු දෙනවා තරම් ආශිර්වාදයක් නැහැ. ඒකයි අපි නිතර කියන්නේ සියදි විනාසා ගන්න එපා. මැරිලා හරහා වැටෙනකල් ජීවත් වෙමු. මැරිලා හරහා වැටෙනකල්ම ඔරොත්තු දීගෙන ඉමු. ඔරොත්තු දුන්නානේ අත් දෙක කපද්දිමුත් අවුරුදු 7 දරුවා බලාගෙන හිටියා. කකුල් දෙක කපද්දිමුත් බලාගෙන හිටියා. බෙල්ල කපද්දිමුත් බලාගෙන හිටියා. කඩු අසි චක්‍රය කළා. ඒත් ඔරොත්තු දුන්නා. දාන සීල නික්කම්ම පඤ්ඤා විරිය. වීරිය කියන්නේත් ඒකනේ. එනේන ප්‍රශ්නයට මුහුණ දෙන එක. කඩා වැටෙන්නේ නැතුව. ඇත්තටම දසපාරමිතා තුලින්ම අප මොනිදුන් කළේ මේ ඔරොත්තු දෙන දරා ගන්න හිතක් හැදුවා. ශක්තිමත් හිත. ඒ ශක්තිමත් හිතෙන් තමයි අවිද්‍යාව පලා දැම්මේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අවිද්‍යාව කියන එක අවිද්‍යාව පලනවා කියන එක සුළු දෙයක් කිව්වා. ඇයි එච්චර මේ කෙලෙස් නසනවා කියන එක සුළු දෙයක් කිව්වා බුදුරජාණන් වහන්සේ. නමුත් ඒක කරන්න බැරියයි. ඒ කෙලෙසට ගහන්න හයිය හිතක් නැහැ. හයිය හිතක් නැහැ. බලන්නකො හිත හයිය කරපු විදිය දේමිය කුමාරයා ගින්දර දාද්දින් ඇඟේ පළු එද්දි අවුරුදු 16ක් අතපය හොලවන්නේ නැතුව කොහොම හයිය හිතක්ද? මේ සම්බුදු වෙනවා කියන එක හිතකින් හිතන්න පුළුවන් එකක්ද? පින්වතුනි, නිවන් දකින්නවා කියන එකත් ලීසි නෑ. මේ බොළඳ හිත එක්ක අද කාලේ පුදුම බොළඳ හිත තියෙන්නේ. අපිටම කනගාටුයි. අපේ හිත මෙච්චර ඇයි හුරතල්? පොඩි දේෙන් සතුටු වෙනවා. පොඩි දේෙන් හිත කඩාගෙන වැටෙනවා. බලන්නකෝ කොච්චර අපි බොළඳයිද? අපි කොච්චර බොළඳයිද? මේ හිත හයිය කරන්න ඕන, ශක්තිමත් කරන්න ඕන. මේකයි කිව්වේ පුරුදු වෙමු. බණ අහනකොට එන සැනසෙල්ල ගෙදෙට ගෙනියන්න පුරුදු වෙමු. ඒකට හිත හයිය තියෙන්න ඕන. ඊට පස්සේ ගෙදර ගිනි නිවාගමු. ලෝකේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න කලින් ගෙදර ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න හයිය හිතක් හදා ගන්නකො. මහත්තයා බනිද්දි, නෝනා බනිද්දි, දරුවෝ වෙනස්කම් කරද්දි, වටපිටායේ මොන වෙනස්කම් කරද්දි හයිය හිතක්. ගෙදර නිවන හදාගමු. සුදු ඇඳගෙන පෝයට පින්කම් වලට එකතු වෙලා ගෙදර මරා ගන්නවා. මුන්දල යන නිවන කොහෙද තියෙන්නේ? ගෙදර නිවාගමු. ඒ නිසා අප බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නිවුවේ ජයසිරි මහ බෝසෙවණේ. අවිද්‍යාන්ධකාරය පලා දැම්මේ ජයසිරි මහ බෝසෙවණේ. මේ බෝසෙවණෙන් නැගිටලා තමයි ලෝකේට සැනසෙල්ල බෙද බෙදා සිරිපා කමල් තබ තබා වැඩියේ ජයසිරි මහ බෝසෙවණේ සිට. මෙතනින් තමයි අමා ශාන්තිය පැතිරුණේ. මෙතනින් තමයි සදහන් ආලෝකය පැතිරුණේ. මෙතනින් තමයි මහා බුද්ධ ශ්‍රේෂ්ඨයන්න් වහන්සේ සතරවෙනුව ලෝකෙට පහළ වෙලා මේ ලෝකේ සැරිසරන්ට පළවෙනි සිරිපා තැබුවේ බෝධීන් වහන්සේගේ සෙවණේ සිට. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උතුම් බෝසෙවණේ සිට සියලු කෙලෙස් නසා තුන් ලෝක